ඔය දැන් උනත් පෝය දවසට වෛශ්‍රවණ දෙවියෝ හරියට සක්මන් කරනවා. ඔය ඒ වෛශ්‍රවණ දෙවියන්ගේ හරිය උදව්වක් තියෙනවා ධර්මයේ දියුණු කරන අයට. ඔය අපි මෙහි ඉන්න එක දෙවිවරු ගැන ඔළුවේ තියාන හිටියට මෙහි ඉන්නවනේ අපි දැන් මේ කතා කරන දෙවිවරු ටිකක්. ඒ අය ඔළුවේ තියාන හිටියට හොඳට පින් දෙන්න වෛශ්‍රවණ දෙවියන්ට. ධර්මයේ දියුණු කරන අයට මං කියන්නේ හැමදාමත් සතරවරන් රජවරුන්ට පින් දෙන්න. ධර්මයට පුදුම උදව් කරනවා. ඔය කැලෑවල ඉන්න ස්වාමීන් වහන්සේලාට හරියට උදව් කරනවා. ධර්මයේ දියුණු කරගෙන ඉන්න අයට වෛශ්‍රවණ දෙවියන්ගේ උපකාරය හරියට තියෙනවා. ඒ දෙවියෝ පෝය දවසට ධර්මයේ දියුණු කරන ස්වාමීන් වහන්සේලාට උදව් කරනවා කියලා. බලනවලු මොනවද මේ සංඝයාට අඩුපාඩු තියෙන්නේ කියලා. ඒක දෙවියෝ ඇවිල්ලා මේ හාල් පොල් ගෙනත් දෙන්නේ නැහැ. දෙවියෝ මිනිස්සු යොමු කරනවා කියනවා. මට එහෙම හරියට සිද්ධ වෙලා තිනු මම දන්න ස්වාමීන් වහන්සේ නමක් එහෙම වැඩ හිටියා මේ උන්වහන්සේ හරියට ඒ දෙවියන්ගේ ආශිර්වාදය තිබුණා. ඔය ලග්ගල කැලෑවේ වැඩ හිටියේ. උන්වහන්සේ නිකන් මොකක් හරි අසනීප තත්ත්වයක් ආවොත් පහුවෙනිදාට පළවෙනි ගෙදරින් පළවෙනි දෙවෙනි ගෙවල් වලින් ඒකට අදාළ ඖෂධ හම්බ වෙනවා. මේ බුද්ධ කාලේව නෙමෙයි. ඒකට අර දෙවිවරු තමයි උදව් කරන්නේ ඒකට. මිනිසුන්ට නිකන් අපිට සමහර ඒවා නිකන් අහම්බෙන් හිතුනවා වගේ හිතුරට ඒවා පුරාණ හේතුඵල වලට සම්බන්ධයි.